බබාට දෙන එකම විදිහේ කෑම නිසා බබා කන්න හොරයිද? එහෙමත් නැත්නම් මාස 6 පිරුණ බබාගේ බර වැඩි කරගන්න රසවත් කෑමක් සොයන අම්මා කෙනෙක්ද? අද මම අරන් ආවේ විනාඩි 10ක් වගේ පුංචි කාලයක් ඇතුළත අම්මලාට හදා ගන්න පුළුවන් මාස 6 සිට බබාලගේ බර වැඩි කරන ඉතාමත් පෝෂණීය ස්වභාවික පැණි රසයක් තියෙන බබාල හරි ආසාවෙන් කන කෑම එකක්. ඉතින් අපි බලමු මේ කෑම එක හදන්න අපට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. මුලින්ම මම හොඳින් නිදුණු අඹ ගෙඩියක් හොඳට සෝතලා මේ වගේ කැබලි වලට කපා ගන්නවා. ඊට පස්සේ මේ වගේ තරමක් ලොකු සිදුරු තියෙන පෙනේරයකට දාලා මේක හොඳින් පොඩි කර ගන්නවා. බබාලට ඉතාමත් ඉක්මනින් පහසුවෙන් හදලා දෙන්න පුළුවන් ආහාරයක් තමයි මම අද මේ හදන්නේ. ඉතින් ඔයාලට මේක බබාගේ උදේ කෑම වේලට හරි සවසට හරි ලබා දෙන්න පුළුවන්. කපාගත් අඹ කෑලි ටික මේ වගේ පෙනේරයකට දාලා හොඳින් පොඩි කරගත්තී මේ කාණට එනකම් මම පොඩි කරගන්නවා. විශේෂම දෙයක් තමයි අඹවල තියෙන විටමින් A සහ C නිසා බබාලගේ ඇස්පෙනීම හොඳින් වර්ධනය කරලා බබාගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය බලවත් කරලා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරනවා. මෙන්න මේ විදිහට මම අඹ පියුරු එක හදාගත්තා. මට මේ කෑම එක හදාගන්න තවත් ඕන කරන දෙයක් තමයි රුලන්. දැන් මම මේ රුලන් ටික බැද ගන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලාම පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට රුලන් මේ සැඳි 2-3ක් විතර දාලා අඩු කින්දරේ ලා රන්වන් පාට වෙනකන් හොඳින් බැද ගන්නවා. රුලන් බැදගෙන මේ කෑම එකට එකතු කිරීමෙන් තියෙන වාසිය තමයි කෑම එකේ රස වැඩි වෙනවා වගේම බබාට දිරවන්න පහසු වෙනවා. රුලන් වල අඩංගු කාබෝහයිඩ්‍රේට් සහ ශක්තිය නිසා බබාට දවස පුරා ක්‍රියාශීලීව සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා වගේම පහසුවෙන් කෑම ජීර්ණය වෙනවා. කුඩා බබාලගේ බඩට බලක් නොවේ පහසුවෙන් කෑම ජීර්ණය වෙනවා. ඒ වගේම තමයි පුංචි බබාලට රුලන් ලබා දීමෙන් බබාගේ බර සෞඛ්‍ය සම්පන්න ලෙස වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට රුලන් ටික බැදගදි තියෙන තවත් වාසියක් තමයි ඒකේ තියෙන තෙතමනි ඉවත් වෙලා ඇට වෙන්වෙන් වෙනකොට වතුරට දානකොට කැටි ගහන්නේ නැහැ. සිනිඳුවට තම්බ ගන්න පුළුවන්. ඒ වගේම තමයි කෑම එකේ තියෙන රසය සහ සුවඳ වැඩිවීම වගේම ඒකේ තියෙන සිනිඳු බව නිසා බබාට ගිලීමට පහසු වීම. රුලන් පතිනකොට ඒකට ඉතාමත් ප්‍රියජනක සුවඳක් සහ රසයක් එකතු වෙනවා. දැන් මේ ඔයාලට පේන්නේ හරියටම විනාඩි 2කට පස්සේ දැන් මේ රුලන් ටික හොඳට බැදිලා තියෙන්නේ. හරි පදමට බැදුනහම මේක අතට ඉතාමත් සැහැල්ලුව දැනෙනවා වගේම හොඳ සුවඳක් තියෙනවා. මෙන්න මේ විදිහට රන්වන් පාට වෙනකන් මම රුලන් එක පැතගත්තා. ඔයාලට පේනවා ඇති මේක හරිම සිනිඳුවට තමයි දැන් තියෙන්නේ. දැන් මම බැදගත්ත රුලන් ටික තම්බ ගන්න තමයි යන්නේ. පෑන් එකට වතුර ටිකක් දාලා ඒක හොඳට උණු වෙනකොට බැදගත්ත රුලන් ටික එකතු කරලා කැටි ගැසෙන්නේ නැති වෙන්න හොඳින් කලවම් කරගන්නවා. මේ තියෙන්නේ හරියටම විනාඩියකට පස්සේ. දැන් මේක අපට අවශ්‍ය ප්‍රමාණයට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට හොඳින් හැන්දෙන් කලවම් කරනකොට ටිකක් ඝන ගතියට එන්න ඕන. මේ වෙලාවේ මම ලිප ඕෆ් කරගෙන මේක කැටි කැසෙන්නේ නැති වෙන්න හොඳින් කලවම් කරනවා. දැන් තම්බගත් රුලන් මිශ්‍රයෙන් නිවෙන්න තියලා තමයි මේ මම අරගෙන තියෙන්නේ. මම කලින් හදාගත්ත අඹ පියුරයකට රුලන් මිශ්‍රණය එකතු කරලා
හොඳින් කලවම් කරගන්නවා. මේ වෙලාවේ අම්මලා සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි අඹ පියවරයකට රුලන් මිශ්‍රණය එකතු කරද්දී රුලන් එක හොඳින් නිවෙන්න තියලා තමයි එකතු කරගන්න ඕනේ. නැත්නම් අඹවල තියෙන පෝෂණ කොටස් රුලන් එකේ රත් වීම නිසා විනාශ වෙන්න පුළුවන්. ඔන්න දැන් අපේ පෝෂණීය රසවත් අඹ රුලන් මිශ්‍ර කෑම එක සූදානම්. මාස 6 පහවන බබාට උදේට හෝ සවසට ලබා දෙන්න මේක ඉතාමත් සුදුසුයි. මම මගේ පපාට උදෑසන ආහාර වේලක් විදිහට තමයි මේක ලබා දෙන්නේ. ඔයාලත් මේ කෑම එක ගෙදරදීම හදලා තියලා බබා ආසාවෙන් කෑවද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් බබාලගේ කෑම වර්ග නරඹන්න SL Family Meals අපේ YouTube නාලිකාව සමග දිගටම එකතු වෙලා ඉන්න. නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.